නව දෙනෙකු මැරිලා 20කට වඩා වැඩි ගාණක් තුවාල ලැබපු දිල්ලියේ වුණ ත්‍රස්ත ප්‍රහාරය ගැන දැන් අලුත් තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව මේ ත්‍රස්ත සංවිධානයේ අරමුණ වෙලා තියෙන්නේ මීට වඩා ලොකු ගේමක් දෙන්න. ඒත් ඒක නූලෙන් මිස්සලා තියෙනවා. ඒක එහෙම නොවුනා නම් අද අපට අහන්න ලැබෙන නිවුස් මීට වඩා භයානක වෙන්න තිබ්බා. කොහොම හරි ගේම් එක ප්ලෑන් කරලා තියෙන්නේ මේ ත්‍රස්ත සංවිධානයට අයත් වෛද්‍යවරු කිහිප දෙනෙක් විසින්. සුදු පැහැති Hyundai i20 මෝටර් රථය පුපුරවාගෙන තියෙන්නේ ත්‍රස්තවාදී වෛද්‍යවරයෙක්. එය හොඳින් ඉගෙනගත් වෘත්තිකයන් ත්‍රස්තවාදී කල්ලිවලට බඳවා ගැනීමේ භයානක ප්‍රවණතාවයක් පෙන්වා දෙනවා. කොහොම හරි කට්ටිය ප්ලෑන් කරලා තියෙන්නේ 2008 මුම්බයි ප්‍රහාරය වගේ ප්‍රහාරයක් එල්ල කරන්න. හැබැයි ඊට කලින් වැඩේ ගැස්සුණා. ෆරීදාබාද්දී පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2900ක්. ඒ කියන්නේ ඇමෝනියම් නයිට්‍රේට් සහ ඩෙටනේටර් සමග ත්‍රස්තවාදී කල්ලියක් අත්අඩංගුවට ගත්තා. ඒ සමගම මේ පිපිරීම කරපු වෛද්‍යවරයා දැනගත්ත වැඩේ ගැස්සුණා කියලා. ඉතින් ඉන්දිය ආරක්ෂක අංශ ඔහුව හොයාගෙන ඉන්න කලින් මේ ප්‍රහාරය කළා කියන එක තමයි දැනට පිළිගත් මතය වන්නේ. හැබැයි ප්‍රහාරය සඳහා යොදාගත් ස්ථානය නම් ඉබේ තෝරගත් ස්ථානයක් නෙවෙයි. ඒක හොඳට හිතලා මතලා තෝරගත්තු ස්ථානයක්. පිපිරවීම සිද්ධ කළේ රතු බලකොටුව ළඟ. මේක ඉන්දියාවේ ඓතිහාසික හා සංකේතාත්මක වටිනාකමකින් යුක්ත තැනක්. ඉතින් මෙවැනි ප්‍රහාරයකදී මිනිසා දේපල හානි වලට වඩා මෙය ඉන්දියාවේ අභිමානයට කළ පහර දීමක් වෙනවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රහාරයකට වඩා ගොඩක් ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේ වගේ තැන්වලටත් ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් එකේ අපිට මොන ආරක්ෂාවක්ද කියලා සාමාන්‍ය ජනතාව අතර ලොකු බියක් ඇති වෙනවා. ආරක්ෂක අංශ කෙරෙහි ඇති විශ්වාසය නැති වෙනවා. කොහොම හරි මේ ප්‍රහාරය එල්ල කළ ජායිෂ්-ඉ-මොහමඩ් සංවිධානය කියලා කියන්නේ ප්‍රසිද්ධ ත්‍රස්ත සංවිධානයක්. 2019 වසරේදී ඉන්දියා පැරාමිලිටරි බටයින් 40 දෙනෙකුට මරු කැඳ වූ පුල්වාමා ප්‍රහාරය කළේ මේ ත්‍රස්තවාදීන්ම තමයි. කොහොම හරි මේක ඉතිහාසය ගැන හොයලා බැලුවොත් බොහෝ සන්නද්ධ කණ්ඩායම් දෘෂ්ටිවාදීන් හෝ දේශපාලනික හේතු මත ක්‍රමිකව ගොඩ නැගුණත් ජායිෂ්-ඉ-මොහමඩ් සංවිධානයේ ආරම්භය ඊට වඩා බෙහෙවින් වෙනස්. එහි නිර්මාතෘ මෞලානා මසූද් අසාර් ඉන්දියානු බන්ධනාගාරයක රඳවා සිටි සිරකරුවෙක්. ඔහුව නිදහස් කර ගැනීම සඳහා ඔහුගේ ආධාරකරුවන් 1999 වසරේදී ඉන්දියන් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් IC-814 යානය පැහැර ගත්තා. මෙම පැහැර ගැනීමෙන් නැති වූ ප්‍රාණපකරුවන්ගේ අර්බුදය හමුවේ ඉන්දීය රජයට මසූද් අසාර් ඇතුළු සිරකරුවන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට සිදු වුණා. පුදුමයට කරුණ නම් එලෙස නිදහස් වීමෙන් ක්ෂණිකවම පාහේ මසූද් අසාර් විසින් ජායිෂ්-ඉ-මොහමඩ් සංවිධානය පිහිටුවීමයි. වෙනත් වචන වලින් කිව්වොත් ඉන්දීය රජය ත්‍රස්තවාදීන්ගේ ඉල්ලීම් වලට යටත් වීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස දකුණු ආසියාවේ වඩාත්ම භයානක ත්‍රස්ත කණ්ඩායමක් බිහි වුණා. මේක තවත් විස්තර සහිතව කියනවා නම් 1999 වසරේ ඉන්දියානු ගුවන් සේවයට අයත් IC-814 යානය පැහැර ගැනීමේ සිදුවීම ඒ කාලයේ බොහෝ දෙනෙක් කම්පනයට පත් කළ සිදුවීමක් වුණා. ඒ මගින් 179 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 11 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 190 දෙනෙකු රැගත් එම ගුවන් යානය දින 8ක් පුරා ප්‍රාණපැය තබා ගත්තා. මේ නිසා අත්අඩංගුවේ සිටි අතිශය භයානක ත්‍රස්තවාදීන් 30 දෙනෙකු නිදහස් කරන්න ඉන්දියාවට සිදු වුණා. නිදහස් කරන ලද ත්‍රස්තවාදීන් වූයේ මෞලානා මසූද් අසාර්, අහමඩ් ඕමාර් සයිඩ් ෂෙයික් සහ මුස්තාක් අහමඩ් සගර් කියන අයයි. මෞලානා මසූද් අසාර් නිදහස ලැබීමෙන් පසු ජායිෂ්-ඉ-මොහමඩ් ත්‍රස්ත සංවිධානය ආරම්භ කළා. ගුවන් යානය පැහැර ගැනීමෙන් පසු එහි ගමන් මාර්ගය අම්රිත්සර්, ලාහෝර් සහ ඩුබායි හරහා ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නුවර තෝරා ගත්තා. මේ ඉන්දියානු රජයේ සියලු විකල්ප අඩපණ කළ සූක්ෂම භූදේශපාලනික උගුලක් වුණා. 1999 වසරේ අගභාගයේදී කන්දහාර් නුවර පාලනය වූයේ තලිබාන් සංවිධානය යටතේ. එම සංවිධානයට යානය ගොඩ බැසූ වහම තලිබාන් සටන්කාමීන් විසින් යානය වටලනු ලැබුවා. මෙම ක්‍රියාව ඉන්දියාවේ හමුදාමය ශක්තිය සම්පූර්ණයෙන්ම අක්‍රිය කළ උපාය මාර්ගික චෙක්මේට් තත්ත්වයක් නිර්මාණය කළා. තලිබාන් රජය ඉන්දියාවට හෝ වෙනත් කිසිදු බාහිර හමුදාමය මැදිහත් වීමකට ඉඩදීම ප්‍රතික්ෂේප කළ අතර වාර්තා වන පරිදි පාකිස්තානු ISI නිලධාරීන් එම ස්ථානයේ සිටීම ගලවා ගැනීමේ මෙහෙයුමක් තවදුරටත් සංකීර්ණ කළා. දින 8ක පැහැර ගැනීම අතරතුර එක මගියෙකු අමානුෂික ලෙස පිහියෙන් නැනලා ඝාතනය කළා. ඉතිරි මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 189 දෙනා දැස් බැඳ මරණීය තර්ජන එල්ල කරමින් දැඩි මානසික හා ශාරීරික පීඩනයකට ලක් කළා. කෙසේ හෝ මේ නිසාර කලින් සඳහන් කළ ත්‍රස්තීන් 3 දෙනා නිදහස් කරන්න ඉන්දියාවට
සිද්ධ වුණා. කොහොම හරි මේ ප්‍රහාරයෙන් පස්සේ ඔවුන් නිකන් හිටියේ නෑ. 2001 දී ඔවුන් ඉන්දිය පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කළා. මෙම ප්‍රහාරයෙන් පසුව දෙරට අතර දැවැන්ත හමුදාමය බලමුළු ගැන්වීමක් සිදු වූ අතර එය ප්‍රධාන පෙළේ රාජතාන්ත්‍රික සහ හමුදාමය අර්බුදයක් නිර්මාණය කළා. මෙම ප්‍රහාරය ඔවුන් විසින් සිද්ධ කළේ 2001 වසරේ දෙසැම්බර් 13 වන දිනයි. ඊට පස්සේ ජායිෂී මොහොමඩ් කියන කණ්ඩායමට පාකිස්තානයේ සහාය දෙන බවට ඉන්දියාව චෝදනා කළා. ඊට පස්සේ ලොකු යුද්ධයක් ඇති වෙන්න ගියා. 2001-2002 ඉන්දු පාකිස්තාන හමුදාමය උණුසුම ලෙස හැඳින්වෙන මෙම අර්බුදය දෙරටම න්‍යෂ්ටික බලවතුන් වීම නිසා ජාත්‍යන්තර ප්‍රජාව දැඩි ලෙස කනස්සල්ලට පත් කළා. අවසානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු බටහිර පාර්ශවකරුවන්ගේ රාජතාන්ත්‍රික මැදිහත් වීම සහ පීඩනය මෙම අතිශය භයානක තත්ත්වය සමනය කිරීමට උපකාරී වුණා. 2019 පුල්වාමා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය තවත් ත්‍රස්ත ප්‍රහාරයක්. මෙම ප්‍රහාරය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ගුවන් ප්‍රහාර හුවමාරු වීම සහ දේශ සීමා හරහා සතුරුකම් උත්සන්න වීම දක්වා තත්ත්වය වර්ධනය වුණා. ඉන්දියාව සහ පාකිස්තානය යුද්ධයකට ආසන්න තත්ත්වයකට ගෙනීමට හෝ ප්‍රධාන පෙළේ රාජතාන්ත්‍රික හමුදාමය අර්බුදයක් ඇති කිරීමට හේතු වුණා. මෙයින් පැහැදිලි වෙන්නේ මෙම කණ්ඩායම හුදෙක් ප්‍රහාර එල්ල කරන කණ්ඩායමක් පමණක් නෙවෙයි. කලාපීය අර්බුද නිර්මාණය කිරීමේ හැකියාවක් ඇති බොහෝ දේශපාලනික ක්‍රියාකාරයෙකු බවයි. ජායිෂී මොහොමඩ් සංවිධානයට පාකිස්තාන ආරක්ෂක අංශවල උදව් ලැබෙනවා කියලා ඉන්දිය බලධාරීන් සහ අනෙකුත් ජාත්‍යන්තර නිරීක්ෂකයින් නිරන්තරයෙන් චෝදනා එල්ල කරනවා. ජාත්‍යන්තරය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරලා දැඩි සම්බාධක පැනෙව්වත් ජායිෂී මොහොමඩ් සංවිධානය විනාශ කරන එක ලේසි නැහැ. ඒ වෙනුවට එය ඉතා ඉහළ අනුවර්තන හැකියාවක් ප්‍රදර්ශනය කරමින් පවතිනවා. ඔවුන් නිතරම තම සංවිධානයේ ව්‍යුහය වෙනස් කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය නිරීක්ෂණ පද්ධති වලින් ගැලවීම සඳහා අවිධිමත් හා ඩිජිටල් මූල්‍ය පද්ධති වෙත යොමු වෙලා තියෙනවා. මෙයින් ගම්‍ය වන්නේ මෙම සංවිධානය ත්‍රස්ත විරෝධී පීඩනයන්ට ප්‍රතිචාර ලෙස නිරන්තරයෙන් තම ස්වරූපය වෙනස් කරමින් පවතින ගතික තර්ජනයක් බවයි. ජායිෂී මොහොමඩ් සංවිධානයේ ප්‍රධාන අරමුණ වන්නේ ජම්මු සහ කාශ්මීරයේ ඉන්දියානු පරිපාලනය අවසන් කර එම කලාපය පාකිස්තාන පාලනය යටතට ගෙන ඒමයි. ඒ වගේම ඔවුන්ගේ තවත් එක අරමුණක් තමයි පුළුල් ඉස්ලාමීය රාජ්‍යයක් ස්ථාපිත කිරීම. මෙම කණ්ඩායම කාශ්මීරය ඉන්දියාවේ සෙසු ප්‍රදේශවලට දොරටුවක් ලෙස ප්‍රක්ෂේපණය කරන අතර එහි සිටින මුස්ලිම්වරුන් නිදහස් කර ගැනීම සහ ඉන්දියානු උපමහද්වීපයේ සියලුම මුස්ලිම් නොවන අය පළවා හැරීම අරමුණු කරගනිමින් රට පුරා තම ප්‍රහාර දිගටම කරගෙන යාමට පොරොන්දු වී තියෙනවා. ලැබී ඇති බුද්ධ තොරතුරු වලට අනුව මුස්ලිම් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ අනෙකුත් බටහිර ජාතීන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීමත් ඔවුන්ගේ එක සැලැස්මක්. මෙම ත්‍රස්ත සංවිධානය පුහුණු කඳවුරු ක්‍රියාත්මක කරන අතර නව සමාජකින් බඳවා ගැනීමට, අරමුදල් රැස් කිරීමට සහ එහි අන්තවාදී දෘෂ්ටිවාදය ප්‍රචාරය කිරීමට පුණ්‍යාධාර පදනම් සහ ප්‍රකාශන භාවිතා කරනවා. එය මෑතකදී කාන්තාංශයක් පිහිටවීමෙන් එහි බඳවා ගැනීමේ උත්සාහයන් පුළුල් කරලා තියෙනවා. කොහොමුණත් මේ ත්‍රස්ත සංවිධානය එන්නෙන්නම භයානක තත්වයකට හැරමින් පවතිනවා. ඉතින් මේ ගැන වගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අමුතු YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.